ඔයා දන්නවද මේ ලෝකේ මිනිස්සුන්ව වයසට වඩා වේගයෙන්ම මහලු කරන්නේ නැත්තම් එයාලගේ හීන හැමදාම හීනයක් විතරක්ම කරලා තියෙන්නේ වයසට යෑම නෙමෙයි. ඒ තමයි මම මේක කරොත් වරදීද කියන එකම බය. ඇත්තටම ලෝකයේ දිනපු හැම කෙනෙක්ම රහසින් පරාජය කරපු හැබැයි ඔයා හැමදාම බය වෙලා මගරින ලොකුම හතුර තමයි එයාගේ ඔළුව ඇතුලේ ඉන්න මේ බය. අද මම ඔයාගෙන් අහන්නේ ඔයාටත් අලුත් ජොබ් එකක් පටන් ගන්න, අලුත් බිස්නස් එකක් කරන්න නැත්නම් ඔයාගේ හිතේ තියෙන ලොකු හීනයක් වෙනුවෙන් පළවෙනි පියවර තියන ලොකු බයක් දැනෙනවද? මම මේකෙන් පෙරදුනොත් මිනිස්සු මට hina වෙයිද කියලා නිතරම හිතනවද? ඔව් නම් ඔයා තවමත් ඉන්නේ එකම තැනක හිර වෙලා. හැබැයි බය වෙන්න එපා. අද මම ඔයාට කියන්නේ ඔය බය කුඩු කරලා මොලෙන් ගේම ගහලා ජීවිතේ දිනන ඇත්තම රහසයි. වීඩියෝ එකට ලයික් එකක් දාලම අපි වැඩේට බහිමු. Welcome to my YouTube channel. අසාර්ථක වීම කියන්නේ අවසානය නෙමෙයි. ගොඩක් අය හිතන්නේ එකපාරක් පෙරදුනාම ඔක්කොම ඉවරයි කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ලෝකයේ දිනපු මිනිස්සු හිතන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. එයාලට අනුව අසාර්ථක වීම කියන්නේ සාර්ථකත්වයට යන පාරේ තියෙන එකම එක පියවරක් විතරයි. ඔයා කරන පළවෙනි දේම සර්ව සම්පූර්ණ වෙන්න අවශ්‍ය නැහැ. වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදීම් වලින් ඉගෙනගෙන ඉස්සරහට යන එක්කෙනා විතරයි ඇත්තටම දිනන්නේ. මට බෑ කියන සිතුවිල්ල අදම ඔයාගේ ඔළුවෙන් අයින් කරගන්න. වැටෙන හැම වතාවකම ඔයා ඉගෙන ගන්නේ ඊළඟ වතාවේ මීට වඩා හොඳට කරන විදිහ. අපි හැමෝටම තියෙන තවත් මරු ලෙඩක් තියෙනවා. ඒ තමයි කරන්න ඕනේ දේවල් හෙට කරනවා, ලබන සතියේ කරනවා කියලා කල් දාන එක. ඔය දන්නවද අපි ඇයි එහෙම කරන්නේ කියලා? ඒක නිකම්ම කම්මැලිකම විතරක් නෙවෙයි. ඒකත් අර මම මුලින් කියපු වැරදෙයි කියන බයම තමයි. මම මේක අද කරලා ඒක හරියන්නේ නැති වුණොත් කියන යටිහිතේ තියෙන බය නිසා අපේ මොළය අපිව ලස්සනට රවට්ටනවා. ඔක අද කරන්න එපා, පස්සේ කරමු කියලා. හැබැයි මතක තියාගන්න. ඔයා දේවල් කල් දාන්න දවසක් ගානේ ඔයාගේ හීන ඔයාගෙන් තවත් ඈතට යනවා. දිනන මිනිස්සු කවදාවත් හෙටක් ගැන හිත ඉන්නේ නැහැ. ඔවුන් කරන්නේ අද දැන්ම වැඩේට බහින එකයි. ඕනෑම ලස්සන දෙයක් නිර්මාණය වෙන්න නම් මුලින්ම බය නැතුව ඒකට අත ගහන්න ඕනේ. හිතන්න ඔයා ඉතාමත් රසවත් කෑමක් නැත්නම් වෙනස්ම විදිහේ පස්තා එකක් හදන්න ලෑස්ති වෙනවා කියලා. ඔයා ඒක කරන්න කලින් අයියෝ මේක රස නැති වෙයිද, මිනිස්සු බනීද කියලා බය වෙවි හිටියොත් ඔයාට කවදාවත් ඒ රසවත් කෑම එක හදන්න ලැබෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ප්‍රතිඵලය නෙමෙයි. ඔයා ඒ වෙනුවෙන් ගන්න උත්සාහයයි. ඔයා ජොබ් එකක් කළත්, අලුත් කලාවක් ඉගෙන ගත්තත් බය පැත්තකින් තියලා පළවෙනි පියවර තියන්න. වැඩේ පටන් ගත්තට පස්සේ බය නිකම්ම නැති වෙලා යනවා. තුන්වෙනි රහස තමයි අනුන් ඔයා ගැන හිතන දේට වඩා ඔයා ඔයාගේ වටිනාකම හඳුනා ගන්න එක. උදාහරණයක් විදිහට වෘත්තීය මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක් තමන්ගේ දක්ෂතාවය ගැන 100% විශ්වාස කරනවා. කවුරු මොනවා කිව්වත් තමන් කරන ජොබ් එක සහ තමන්ගේ පෞරුෂය, පර්සනල් බ්‍රෑන්ඩ් එක ඉහළින්ම තබා ගන්න ඔවුන් දන්නවා. කවුරු හරි ඔයාට ඔක කරන්න බෑ කිව්වොත් ඒකෙන් සැලෙන්න එපා. ඔයාගේ දක්ෂතාවයන් දියුණු කරගෙන කාලය ආයෝජනය කරන්න. ඔයා ඔයාටම ගරු කරන්න පටන් ගද්දී ලෝකයත් ඔයාට ගරු කරන්න පටන් ගන්නවා. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ලෝකය නෙමෙයි, ඔයාමයි. හතරවෙනි කරුණ තමයි හැම දෙයකටම නිවැරදි කාලයක් තියෙනවා කියන එක විශ්වාස කිරීම. මේ විශ්වයේ හැම සිදුවීමක් පිටිපස්සෙම නිවැරදි රටාවක් සහ ශක්තියක් තියෙනවා. සමහර වෙලාවට ඔයා නිතරම දකින ඒන්ජල් නම්බර්ස් හරහා විශ්වය ඔයාට පණිවිඩය දෙනවා. ඔයා ඉන්නේ නිවැරදි පාරේ, බය නැතුව ඉස්සරහට යන්න කියලා. ප්‍රශ්නේ එන්නේ ඔයාව වටන්න නෙමෙයි. ඔයාව මීට වඩා ශක්තිමත් මිනිස්සෙක් කරන්න.
ඔයාගේ ජීවිතයේ නිවැරදි විශ්වීය එකඟතාවයක තබාගෙන ධනාත්මක සිතුවිලි වලින් වැඩ කරද්දී කිසිම ප්‍රශ්නයකට ඔයාව නවත්තන්න නම් බෑ. වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයාට ඉතාමත් වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. අපිට ජීවිතයේ එකම එක අවස්ථාවයි ලැබෙන්නේ. වැටෙන්න ලැබෙන හැම වතාවක්ම ඒකෙන් ඉගෙනගෙන නැගිටලා බය පරාජය කරලා හෙට කරනවා කියන එක පැත්තක තියලා ඉස්සරහට යනවද නැත්තම් බය වෙලා හැමදාම කල් දදා එකම තැන ඉන්නවද කියන තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. ප්‍රශ්න වලට බය වෙන්න එපා. ප්‍රශ්න ඔයාට බය වෙන විදිහට ඔයාගේ ජීවිතයේ දිනලා පෙන්නන්න. ඉතින් අද ඔයා ගන්න තීරණය මොකද්ද? ඔයාගේ හිතේ තියෙන බය සහ දේවල් කල් දාන එක නැති කරගන්න ඔයා අද ඉඳන් කරන්න පළවෙනි වෙනස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ඔයාගේ ජීවිතයට ශක්තියක් වුණා නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මේ වගේ ජීවිතයේ දිනන වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක අදම subscribe කරන්න. ඔයාලට ජය පතනවා. ශක්තිමත් ලස්සන දවසක් වේවා.